Hello guys, welcome to my YouTube channel. ඉතින් මේ දවස්වල ලංකාවේ තියෙන දරුණු රස්නෙත් එක්ක ඔයාගේ ස්කින් එකත් ඇදිලා, ඩල් වෙලා, පණ නැති වෙලා වගේ දැනෙනවද? එහෙනම් මේ vlog එක බලන්න. ෆේස් වොෂ් කරාටත් පස්සේ ස්කින් එක තද වෙලා වගේ ෆීල් එකක් තියෙනවද? එහෙනම් මේ වීඩියෝ එකෙන් අනිවාර්යයෙන්ම ඔයාට අද මම කියලා දෙන්නම් මේ අවුව නිසා ඔයාගේ හැම ආයේ පණ ගන්නවල ග්ලෝ එකක් ගන්න පුළුවන් සිම්පල් රූටින් එකක් පිළිබඳ. අන්තිම වෙනකන් අනිවාර්යෙන් බලන්න. රස්නේ හැමට බලපාන්නේ කොහොමද? ඇත්තටම අපේ රටේ මේ දවස්වල තියෙන හීට් එක නිසා sun exposure එකත් නිසා අපේ හැමට තියෙන natural moisturization layer එක හෙවත් ස්වභාවික තෙතමනින් විනාශ වෙනවා. ඒකෙන් වෙන්නේ හැම රළු වෙනවා, හැම සුදු පාට dry වෙනවා. එතකොට මේකත් දැම්මා පැච් වගේ තියෙනවා. අපි මේකට හරියට ක්‍රියා කරේ නැති වුණොත් මේ dryness එක නිසා අපේ හැම ඉක්මනින්ම රැලි වැටීමක් ඇති වෙන්න පුළුවන්. මතක තියාගන්න ස්කින් කෙයාර් ප්‍රොඩක්ට් වලින් විතරක් ගෑවට වැඩක් නැහැ ඇතුලේ හයිඩ්‍රේෂන් එක නැත්නම්. දවසට වතුර අඩුම ලීටර් 2.5ක් 3ක්වත් වතුර බොන්න. හැම වෙලාවෙම වතුර බොන්න අමතක වෙනවා නම් ලස්සන වතුර බෝතලයක් ළඟින් තියාගන්න. උදේ නැගිට ගමන් වතුර වීදුරුවක් බොන එක හැමට විතරක් නෙවෙයි මුළු ශරීරයටම හොඳයි. මේ කාලේ කරන ලොකු වැරද්දක් තමයි සැර ෆේස් වොෂ් පාවිච්චි කරන එක. මම නම් රෙකමන්ඩ් කරන්නේ නැහැ. ඔයාලා ක්ලෙන්සර් එකක් වුණත් පාවිච්චි කරද්දී හැමත හොඳ ක්ලෙන්සර් එකක් පාවිච්චි කරා නම් හොඳයි. ඉතින් මේ රස්නේ දවස්වල මූණ හොදලා විනාඩි 2ක් යන්න කලින් හැමත මොයිස්චරයිසේෂන් එක ගන්න. එතකොට ඒ තෙතමනය හැමත ලොක් වෙනවා. ඔයා මොන දේ පාවිච්චි කරත් සන්ස්ක්‍රීන් ගානේ නැත්නම් මේ කිසි දෙයකින් වැඩක් නැහැ. අවුව නිසා හැම වියලන එක නතර කරන්න අනිවාර්යයෙන්ම සන්ස්ක්‍රීන් එකක් යූස් කරන්න. රස්නේ දවස්වල ෆිනිෂ් එකේ තියෙන සන්ස්ක්‍රීන් එකක් ගත්තොත් මූණට තෙල් පාට වැටෙන්නේ නැහැ. ගෙදරදීම කරන්න පුළුවන් හොඳම දේ තමයි ඇලෝවේරා. පිරිසිදු ඇලෝවේරා ජෙල් එකක් මූණට ගාලා විනාඩි 15ක් විතර තියන්න. මේකෙන් ලොකුම හයිඩ්‍රේෂන් එකක් වෙනවා. මේකෙන් ලොකු කූලින් ඉෆෙක්ට් එකකුත් ලැබෙනවා. ඔයා නොදැනුවත්වම හම්හා ඩ්‍රයි වෙන මේ දේවල් කරනවද බලන්නකෝ. අධික ලෙස මුහුණ සේදීම. දවසට 4-5 වතාවක් ෆේස් වොෂ් භාවිතා කරන්න එපා. දෙපාරක් හොඳටම ඇති. ගොඩක් රස්නේ දවස්වල මුහුණ සේදීමේ හැමේ තෙල් ගතිය සේරම අයින් වෙනවා. සාමාන්‍ය වතුරෙන් මුහුණ සෝදන්න. හැම ඩ්‍රයි වෙලා තියෙන වෙලාවට ස්ක්‍රබ් කරන්න යන්න එපා. ඔයාගේ කැම වලට කොමඩු පිපිඤ්ඤා වගේ පළතුරු එකතු කරන්න. ඒ වගේම රැට පැය 7-8ක් අනිවාර්යෙන් නිදා ගන්න. මේ රූටින් එක සතියක් එක දිගට කරලා බලන්න. ඔයාගේ හැමේ ලොකු වෙනසක් තේරෙවි. ඉතින් ඔයාට මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වුණා නම් අනිවාර්යෙන් ලයික් කරන්න. ඒ වගේම යාළුවන්ටත් ෂෙයා කරන්න. ඔයාලට තියෙන ප්‍රශ්න පහලින් කමෙන්ට් කරන්න. මම හැම එකකටම උත්තර දෙනවා. ඉතින් මේ වගේ beauty and skin care වීඩියෝ බලන්න අපේ channel එක subscribe කරන්න.